තවත් ලස්සන දවසක් උදා වුණා. අපේ බණ්ඩියගේ වැඩ බලන්න අවසානයේ වෙනකන් රැඳිලා ඉන්නකෝ. අම්මා මොනවද හදන්නේ? අද නැන්දොස් කෑමක් වගේ. මම මේ නැන්දලාගේ දිහා ගෙනියන්න මාළු ඇඹුල් ටියල් එක පැණියක් ගල හදනා බණ්ඩියෝ. අනිමනස පාදේ. බණ්ඩියෝ පැණියක් ගල වලට දාන්න පැණි බෝතලයක් අරන් එන්න කඩින්. මේසි උඩ 54ක් ඇති. ඒක අරගෙන යන්න. හරි අම්මා මං දීලා පැණි බෝතලයක් අරගෙන එන්නම්කෝ. ඔන්න ඉතින් බණ්ඩියා අම්ම දීපු 54ත් අරගෙන කඩේට යන්න ලෑස්ති වුණා. රස පැණි කචු මාමි මට මේ පැණි කචු වලින් පැකට් දෙකක් දෙන්නකෝ. මෙන්න ශාලි. මේ බනං හරි මදසේ. අයියෝ අම්මා තියෙන ජූෆනි බෝතලයක් නේද? අනේ මන්ද මොකද කරන්නේ? අපේ බණ්ඩියා නම් කොහෙ ගින්ද මන්දා තාම ආවේ නෑනේ. මේ බඩයක් හොයාගත්ත නම් මට පැණි ටිකක් අරගෙන යන්න තියුණා. මේ මස්සෝ කියන්නේ මේ ළඟම තියෙනවා. අයියෝ වැටුණා නේද? අනේ මෙයාලා මගේ පස්සෙන් මෙනවනේ. දැන් මම මොකද කරන්නේ? ඔන්න ඉතින් බණ්ඩියා මී පැණි ටිකත් අරගෙන කොහොම හරි ගෙදරට ගියා. බණ්ඩියා කොහෙද මෙච්චර වෙලා ගියේ? මේ කමිස මොනවද ගාගෙන තියෙන්නේ? අම්මගේ පැණි අගල වලට දාන්න. හොඳ මී පැණි තමයි මම අදගෙන ආවේ. මම පලා ටික කඩගෙන එන්න යනවා. මේ පැණි ටික කුස්සියේ තියෙන පැණි අග්ගලා මුට්ටියට දාලා තියන්න. මං එන්න පරක්කු වෙයි. ඔන්නේ ශනං අම්මා කිව්වා පිටියට මුට්ටියට ඔක්කොම පැණි ටික මම දැම්මා. අම්මා එන්න පරක්කු වෙයි කිව්වනේ. ඒකෙන් සැටිකක් නිදාගත්ත නම් හයි වගේ. බණ්ඩියා මොකක්ද මේ කරලා තියෙන වින්නහිය? ඇයි අම්මා මොකද වෙලා කියන්නේ? මම පැණි ටික දාන්න කිව්වේ පැණියක් ගලා මුට්ටියට. ඒත් බණ්ඩියා දාලා තියෙන්නේ මාළු ඇඹුල් තියල් මුට්ටියට. ඉන්නකෝ හොඳ පාඩමක් අදනම්. දවල්ට කන්න වෙන්නේ පැණි මාළුයි බතුයි තමයි. අනේ අපොයි මට වෙච්ච වෙදක්. දැන් ඉතින් පැණි මාළුත් එක තමයි මට බත් කන්න වෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ බණ්ඩියාගේ කතාව ඉවර වෙන්නේ. තවත් ලස්සන කතා බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. bye bye.